යාළුවනේ කොහොමද ඔන්න මේ ගේම් එකත් එක්කෙනෙක් ඉල්ලලා තිනවා ප්ලේ කරන්න කියලා. අපි ප්ලේ කරමු ගේම් එක. රයිට් මම මීට කලින් ඇත්තට ටූල් එකක් දාලා තිනවා මේක සෙල්ලම් කරන්න මේ ඇවිට එක සෙල්ලම් කරන්න පහසු වෙන්න. ඒක කිසිම කවදාවත් ඒක හැක් එකක් වෙන්නේ නැහැ. ඒ ටූල් එකක් විතරයි. ඒකෙන් වෙන්නේ පැටර්න් එකක් තියෙනවා. මම පැටර්න් එක ඔයාලට කියලා දෙන්න යනවට වඩා ගොඩක් කටයුතු තේරෙන්නේ නැහැ. ඔය ටූල් එකේ විස්තර ටික කිව්වම ඒ ටූල් එකෙන් වෙන්නේ ඒකම. හරිද? ඒකම හදලා තියෙන්නේ. කියන්නේ පැටර්න් එකකට තමයි යෝග යන්නේ. මේ හයිෝඩ් එක අල්ලන්න පැටර්න් එක. ඒවා සමහරවිට නැති වෙන්නත් පුළුවන්. ගොඩක් දුරට හයිෝඩ් එක සෙට් වෙනවා. ට්‍රිපල් 8 එක නම් සෙට් වෙනවා. 1x එකේ නම් දැන්ට ටිකක් අඩුයි සෙට් වෙනවා. ඒ කියන්නේ 6න් 7න් කැඩෙනවා. මම 1x ගහන කට්ටියට කියලා තියෙනවා ලොස් ටයිම් වල ඇත්ත 5න් කඩන්න කියලා. හොඳ ප්‍රොෆිට් ටයිම් තිබ්බොත් අනිවාර්යෙන් 1x එකෙත් අදිනවා. හරිද? එනකොට මේ 5න් 5න් කඩා ගන්න. 6න් කඩන්නේ නැත්නම් 5යි ගානෙන් වෙලාවකට ක්‍රෑෂ් වෙනවා. 5න් කඩා ගන්න. ඒ ඊට පස්සේ වින් එකක් ගත්ත පස්සේ ආයෙ එක දිගට බෙට් කරන්නත් එපා. හරිද? මම ඒක ෆොටෝ මේ පොඩි මේකක් හදලා තියෙන ෆොටෝ එක මේ රෝස් ටිකක් දාලා ඒකත් අනිවාර්යෙන් කියවන්න ටූල් එක ගන්න යද්දී ෆ්‍රී තමයි ටූල් එක දෙන්නේ කවුරුත් ඔය ඕක හරි පෙන්නලා සල්ලි කීයක් හරි ඉල්ලුවොත් දෙන්න එපා ඒ වෙලෙන් බ්ලොක් කර දාන්න මොකද මම ඒක නිකන් දෙන්නේ තව තියෙනවා මචං ඒක මම හදපු එකක් තව තියෙනවා මට නිකන් අහුවෙච්ච ඇප් තියෙනවා Apple Fortune එකට එහෙම ඒ ඇත්තරම් බොරු ඇප් හරිද මම ටෙලිග්‍රෑම් එකේ ඔන්න වීඩියෝස් හදලා දාලා තිනවා නිකන් වින් කරනවා වගේ ඒ වගේ වීඩියෝස් හදන්න ඕනෙක් කෙනෙක්ට පුළුවන් හරිද මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නම් ඒ වගේ ඇප් එකකින් කොහොමද මේ වීඩියෝ එකක් හදන්නේ කියලා ඇත්තටම මේ වගේ මගේ ඩෙමෝ account එකක් තියෙන ඒ ඩෙමෝ account එක නම් පට්ට මේසි සල්ලි ලොස්සවත් මේ අවුලක් නැහැනේ අර ඇප් වල තින් කනාවට වෙලාවකට හරියනවා හරිද ආන් ඒ වගේ එකක් කවුරු හරි වීඩියෝ එකක් දාගෙන තමයි කට්ටියකින් සල්ලි කඩන්නේ ඇප් එකේදී එතකොට මංගාව ඇති වෙන්න තියෙන ඇප් කාටවත් මම දෙන්නේ නැහැ ඉල්ලන්නත් එපා මොකද මං ඒව දුන්න කියන්නේ තව මිනිහෙක්ගේ සල්ලි නැති වෙන්න උනත් පුළුවන් මචං මේ ඊට පස්සේ ඒ මගෙන් ගත්ත එක ඊට පස්සේ මගෙන් ඉල්ලගත්ත එක තව මොකෙට සල්ලි වලට විකුණුනොත් ඔක රුපියල් 200කට 300කට හරි විකුණන්න ගියොත් එහෙම තව මිනිස්සෙක් නිකන් සල්ලි නැති වෙන එකනේ ඒ හින්දා මම මේ ටික දෙන්නේ නැත්තේ නැත්තම් වෙන එකක් හින්දා නෙවෙයි ටූල් එකත් මම ඇප් එකක් විතර ඕනනම් දෙන්න පුළුවන් මට ඔක්කොම මේව ටික හදලා ඇප් එකක් විතර දෙන්නේ නැත්තේ ඒකත් මචං ඔය කවුරු හරි කොල් එක්ක තව රවට්ටලා ඊට පස්සේ ඒ වගේකුත් දාලා සල්ලි කඩලා තිබ්බොත් එහෙම පවුනේ මචං එහෙම මේ ළඟදීන්කුත් අර එක්කෙනෙක් අර ඇවි මේ එක හැක් දෙනවා කියලා මේ YouTube channel එකකුත් අටවගෙන මේ සල්ලි හොරකම් කරලා තිබ්බා ඇත්තටම පව් කොල්ල මචං එහෙම කරන්න එපා ගොඩක්ම දුරට ඇත්තටම මචං කොල්ලෙක් මචං මේවා ගහන්න පෙළඹෙන්නේ මචං ඇත්තටම සල්ලි තියෙන උන්නේ මචං සල්ලි නැතිව හරිද කීයක් කර හොයාගන්නනේ එන්නේ දුක් මහන්සි වෙලා සල්ලි හොයාගෙන ඊට පස්සේ සල්ලි එකෙන්ම නැති වුණාට පස්සේ ඉතින් අවුල්නේ දැන් මේ වගේ මං කියලා තින්නේ සාමාන්‍යයෙන් පොඩි පොඩි ගණන් දාලා සෙල්ලම් කරන්න එපා වින් එකක් ගන්න පුළුවන් නේ ඇත්තටම ටිකක් සාමාන්‍ය ලොකු ගණනක් තියන තණ්හාව නැති වෙන්න හරිද තණ්හාව තිබුණ නම් මේක කරන්න බෑ පුතේ ඔයා කරන්න දැන් අලුතෙන් කට්ටිය එන්නේ නැත්තම් හොඳයි තව ඒ කියන්නේ අලුත් කට්ටියට ඔක තේරුම් ගන්න දැන් පාරණ කට්ටිය ලොස් වෙලා ඒකටම ඒකටම දැන් හුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ එයාලා මේක හැරෙද්දි දන්න සාමාන්‍ය ප්‍රොෆිට් එකක් ගන්න දන්නවා. ඒ කට්ටියට ඕන දෙයක් තේරෙනවනේ දැන්. ඒ කියන්නේ කලින් ඉඳන් හිටිය කට්ටියට. ඒතකොට ඒ කට්ටිය නම් පොඩ්ඩක් ඉතින් මැච් එකක් ගහ ගන්න පුළුවන්. අර අලුතෙන් එන එක්කලා මොනවත් දන්නේ හොරුන්ටත් අහු වෙනවා. හැම එකෙටම අහු වෙනවා ඊට පස්සේ එහෙම. ඇත්තටම මේ සෙල්ලම් කරනවා නම් තමන්ම මචං කවුරුත් විශ්වාස කරන්න එපා. සල්ලි දාන්න ගියත් එහෙමයි තමන්ම මොකක් කරේ තමන්ගේ පේමන්ට් මෙතඩ් එකක් හදාගෙන තමන්ම සල්ලි දාලා ඒ වැඩේ කරගන්න. ඒතර කවුරුත් හවුල් වෙන්නේ නැහැ. එහෙම තමයි කියන්න තියෙන්නේ මට. අපි ප්ලේ කරලා බලමු මේ ගේම් එක. මම 100න් ප්ලේ කරන්න. රයිට් මේ ගේම් එක මම එකම පැත්තක තමයි ටච් කරන්නේ. නෙට්වර්ක් හරි සිග්නල්. රයිට් ඔන්නේ වින් එකක් ආවා. ඔන්න එක ගත්තා. මම ඊට වැඩි යන්නේ නැහැ. මම ඒක පළවෙනි එකකින් ගන්නේ. ඔන්න 200ක් වින් කරා 100 වින් කරන්නේ කියන්නේ ඩබල් එනවා 100ක් දැම්මොත් 100ක් එන ඔන්න තව එකක් ගත්තා ඇත්තටම මේකේ මේ උඩට යන්න බෑ හරිද උඩට ගියොත් එහෙම අපිව ලොස් වෙනවා ඔන්න මම දැන් කීයකද මගේ වින් එක 300ක් විතර අපි 200 කියලා ගමුකෝ ඔන්න 200ක් කියලා ගමුද වින් එක 200ක් කියලා ගමු ඊට පස්සේ මේ පැත්තේ ඔන්න බෝම්බය අහු වෙනවා රයිට් බෝම්බය අහුණා කිව්වා වගේම තව 100ක් දාලා මම මේ අනිත් පැත්ත ටච් කරනවා ඔන්න මේක අහුණා සල්ලි බෑක් එකක් ඒත් ඒ පැත්තම මම ටච් කරනවා රයිට්
තව 100ක් දාලා මම අනිත් පැත්ත ටච් කරනවා. දැන් බෝම්බේ තිබ්බ පැත්ත. ඔන්න මේ පැත්තට සල්ලි මාරු වෙලා තියෙනවා. ඔන්න දැන්ට රුපියල් 400ක විතර ප්‍රොෆිට් එකක් තියෙනවා මට. right ආයි මේ පැත්තම ඔන්න දැනට රුපියල් 500ක ප්‍රොෆිට් එකක් තියෙනවා. නැවතත් මේ පැත්තම right ඔන්න 600ක ප්‍රොෆිට් එකක් 100න් ප්ලේ කරන්නේ. නැවතත් මේ පැත්තම හරි කනෙක්ට් එක අහුණා. කනෙක්ට් එක අහුනොත් තව 100ක් දාලා මම මේ පැත්තම ටච් එකක් දානවා. ඒත් අහු වෙනවා. හරි ඔන්න මම 300ක් දාගන්නවා දැන්. 300ක්. හරි 300ක් දාලා මේ පැත්තම තමයි ටච් එක දෙන්නේ. එහා පැත්ත දෙන්නේ නැහැ. ඔන්න වින් එකක් ආවා. ඔන්න දැන් මගේ ප්‍රොෆිට් එක දෙනවා ඔන්න 700ක්. ආයෙත් මේ බැලන්ස් එක අඩු කරනවා. right ඔන්න ආයෙත් බැලන්ස් එක අඩු කරා. ආයෙත් මේ පැත්තම තමයි ටච් එක දෙන්නේ. ඔන්න 800යි. තව 200 මට හොයන්න තියෙන්නේ. නැවතත් මේ පැත්තෙන් ටච් එක දෙනවා. කනෙක්ට් එකක් අහුණා. එහෙම 100ක් දාලා මම අනිත් පැත්තට අල්ලනවා. මේ පැත්තේ ඔන්න කනෙක්ට් එක. එහෙමම දැන්ට ආයෙ 300ක් දාලා මම ආයෙත් අල්ලනවා මේ පැත්තම. හරි ඔන්න ප්‍රොෆිට් එකක් ගත්තා. හරි එතනත් අපි ටිකක් අපිට වෙන්න ඕන ටිකක් අර ප්‍රොෆිට් එකක් ගන්න. මේකෙත් අර මොකක් හරි වැටෙන්නක් තියෙන අර අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ වගේ තමයි. right ඔන්න වින් එකක් ගත්තා. තව එක වින් එකක් මට ගන්න තියෙනවා. right ඔන්න එකක් ගත්තා කියලා හිතනවා. පොඩි කෝල් එකක් එනවා. පොඩි කෝල් එකක් එන අපි වීඩියෝ එක ඉවරයක් කරමු. තව මේකක් දානවා. මේ පැත්තම ටච් කරනවා ඔන්න. ඔන්න 900යි තව එකම 100යි ගන්න තියෙන. මම මෙතන වැඩි ගණන් දාන්න ගියේ නැහැ කොයි වෙලාවකවත්. රුපියල් 300ක් නේද මම උපරිම දැම්මේ. ඒ පැත්තම ටච් එකක් දෙනවා. ඔන්න වින් එක. ඔන්න මම දැන් 1000ක් හෙව්වා එකෙන්. ඇත්තට මෙහෙම හොයන්න පුළුවන්. හරිද? සල්ලි හොයන්න පුළුවන්. සල්ලි හොයනවා නම් අනිවාර්යෙන් ඉවසීම කියන එක තියෙන්න ඕනේ. දැන් ඔයාට මේ වගේ වින් එකක් ආවා කියලා දැන් ඔයා 1000ක් එක දිගට හෙව්වා. ඔයා එතනින් එහාට ලොකු ගණන් වලින් යන්නේ නැහැ. හරිද? පොඩ්ඩක් ඉන්න. ඔයා එතනින් එහාට ලොකු ගණන් වලින් යන්න එපා. හරි. ලොකු ගණන් වලින් යන්න එපා. මොකද තණ්හාව වලට ගහපුන් ඉතින් ඉවරටම ඉවර වෙනවා. මේ වගේ වින් එකක් දුන්නම ඒ වෙලෙම අයින් කරගන්න. එක්ක විද්‍රෝ එකක් දාගන්න. ඒත් දාලා එදා දවසේ චිල් එකේ ඉන්න. ආයි යන්න එපා. ආයි වෙන දවසක අනිත් දවසෙත් ඕනනම් ඔයාට නිකන් ඉඳලා ආයි වෙන දවසක යන්න පුළුවන්. ඔයාට මේක ඔයාගේ සල්ලි හොයන ප්‍රධාන මෙතඩ් එක කරගන්න එපා මේක. හරිද? ඔන්න කෝල් එකක් එනවා. එහෙනම් අදට වීඩියෝ එක කට් කරනවා. ඔන්න අනිවාර්යෙන් ටූල් එක ගන්න ඕන කට්ටිය යට තියෙන ටෙලිග්‍රෑම් ලින්ක් එකකින් යන්න. WhatsApp එකට join වෙන්න ඕන කට්ටිය WhatsApp ලින්ක් එක තියෙනවා. ඒකේ ඇඩ්මින්ලා දෙන්නෙක් ඉන්න. එක්කෙනෙක් මම, එක්කෙනෙක් තමයි මම අඳුරන මල්ලි කෙනෙක්. අපෙන් ඕනි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. ඒ කියන්නේ පුළුවන් දේවල් වලට උත්තර දෙනවා. ඩිපොසිට් දාගන්න කට්ටිය එහෙම අහලා තියෙනවා මගෙන් ගොඩක් කට්ටිය. මම නම් එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ කවුරුත්. මට ෂුවර් නැහැ මිනිස්සුන්ව. ඒ හින්දා අර අනිත් ඇඩ්මින් නම් එක්කෙනෙක් එයා ඩිපොසිට් කරගන්න එයා ඩිපොසිට් කරන්නේ. එයාත් ඩිපොසිට් කරගන්න ඒජන්ට් කෙනෙක් ඉන්නවා. එයා හරහා ඩිපොසිට් එකක් දාගන්න පුළුවන්. ඉස්සෙල්ලා බලන්න එයා ගැන ටිකක් හොයලා. මම හරියටම එයා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් හොයලා බැලුවොත් ඉතින් ඔයාට එයාත් හොඳයි වගේ. ඒවට අර මිනිස්සු අපි කාලා බලලා නැහැනේ. ඒ වගේ ඉතින් ඒ වගේ තමයි මේ විශ්වාස කරන්න අමාරු. ඉතින් මට දැන් අර වුණ සීන් එක බාදී දැන් මම කවුරුත් වැඩි විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් අදට වීඩියෝ එකකින් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. හෙටත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරලා තියන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න පුළුවන් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න. අනිවාර්යෙන් subscribe button එක ඔබාගෙන යන් ඔබලා නැති කට්ටිය